ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරියට චිත්‍රපටයක ඉන්නවා වගේ හැබැයි අපේ ගෙවත්තෙම හැංගිලා ඉන්න කිසිම දෙයකින් විනාශ කරන්න බැරි අපූර්ව සුපිරි වීරයෙකුගේ කතාවක් ගැනයි. ඔයාලා හිතන විදිහට මේ ලෝකේ ඉන්න ශක්තිමත්ම සතා කවුද? යෝධාලියෙක්ද? නැත්නම් වනයේ ඉන්න ගොරවන සිංහයෙක්ද? නෑ. ඒ කවුරුත් නෙවෙයි. මෙන්න මෙයා තමයි ඒ අපූර්ව සතා. අපි මෙයාට කියන්නේ ටාඩිග්‍රේඩ්. එහෙමත් නැත්නම් ජලවලසා කියලා. කකුල් 8ක් තියෙන මේ සත්වයා මුහුදු පතුලේ ඉඳන් අපේ ගෙවත්තේ ගස්වල තියෙන පාසි දක්වා ඕනෑම තැනක ජීවත් වෙනවා. පුංචි ළමයෙකුට උනත් මේ සතාගේ හැඩය දැක්කාම හරිම ආස හිතෙයි. මේගොල්ලෝ කොච්චර ශක්තිමත් වුණත් ඇත්තටම මෙයාලා හරිම චූටි. ප්‍රමාණයෙන් මිලිමීටර් 0.5ක් විතරයි. ඒ කියන්නේ අපි ලියන පෙන්සලක තුඩකටත් වඩා පොඩි. ඉතින් මේ ජලවලසෙක් ජීවත් වෙන පරිසරයේ තියෙන වතුර සම්පූර්ණයෙන්ම හිඳිලා ගියොත් මෙයාලට ඇත්තටම මොකද වෙන්නේ? ඒ ගැන අපි දැන් ටිකක් හොයලා බලමු. සාමාන්‍යයෙන් වතුර නැති වුණාම ජලජ සත්තු මැරෙනවානේ. හැබැයි මේ ජලවලසා මැරෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා ක්‍රිප්ටෝබයෝසිස් කියන පුදුමාකාර පණ නැති වගේ පේන ගැඹුරු නින්දකට වැටෙනවා. ජීවත් වෙන්න මෙයාලා පාවිච්චි කරන අපූර්ව උපක්‍රමයක් තමයි ඒක. මේ නින්දට යන්න කලින් තමන්ගේ ආරක්ෂාවට එයාලා කකුල් 8ම ඇතුළට නවා ගන්නවා. ඊට පස්සේ ඇඟෙන් විශේෂ ඉටි වගේ જાතියක් පිට කරලා ඇඟේ තියෙන වතුර ඔක්කොම වගේ අයින් කරනවා. අන්තිමට හරියට වේලිච්ච මුද්දරප්පලමක් වගේ ගුලියක් වෙනවා. අපි මේකට කියන්නේ ටන් අවස්ථාව කියලා. මේ විදිහට අවුරුදු ගණනාවක් වතුර නැතිව වේලිලා ඉන්නකොට මේ පුංචි සිරුරු ඇතුලේ වැඩ කරන රහස් සන්නාහය මොකක්ද දන්නවද? සාමාන්‍යයෙන් අපේ ඇඟේ තියෙන ප්‍රෝටීන් වලට වැඩ කරන්න අනිවාර්යයෙන්ම වතුර ඕනේ. වතුර නැති වුණාම ඒවායේ හැඩය වෙනස් වෙලා විනාශ වෙනවා. හැබැයි ටාඩිග්‍රේඩ්ලා ගොඩක් වෙනස්. එයාලා නිපදවන විශේෂ ප්‍රෝටීනයකින් ඇඟේ වතුර ඉවත් වුණාම ඒ වෙනුවට මුළු ඇතුළතම වීදුරු වගේ තද කවරයකින් ආරක්ෂා කරනවා. මේ වීදුරු සන්නාහය ඇත්තටම එයාලගේ සෛලවල කාලය සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒ කියන්නේ ආයත වතුර ටිකක් හම්බ වෙනකන් අවුරුදු 30ක් උලත් කිසිම ප්‍රශ්නයක් නැතුව ආරක්ෂිතව නිදාගන්න මෙයාලට පුළුවන්. අර වීදුරු සන්නාහය ක්‍රියාත්මක වුණාට පස්සේ මේ කුඩා වීරයන්ට කොයි වගේ දරුණු තත්ත්වයන්ට මුහුණ දෙන්න පුරුවන්ද කියලා අපි දැන් බලමු. මේ තොරතුරු ඇහුවාම පුදුම හිතෙයි. අර ටන් කියන ගුලියක් වගේ ඉන්නකොට මේ ජලවලසුන්ව විනාශ කරන්නම බෑ. සෙල්සියස් අංශක 150ක උතුරන වතුරේ දැම්මත් සෙල්සියස් ඍණ 242ක අධික සීතලක තිබ්බත් මෙයාලට මුකුත් වෙන්නේ නැහැ. ඒ මදිවට මාරාන්තික විකිරණ සහ අභ්‍යවකාශීය වාතයේ නැති පරිසරය පවා මෙයාලට කිසිම ගාණක් නැහැ. මේ කතාවේ උද්වේගකරම හරියට තමයි අපි මේ දැන් ඇවිත් ඉන්නේ. ඒ තමයි මේ සත්තු සම්බන්ධ වුණු සැබෑම අභ්‍යවකාශ ගමන. ඔයාලා අහලා තියෙනවද 2019 අවුරුද්දේ බෙරිෂීට් කියන අභ්‍යවකාශ මෙහෙයුම ගැන? මේ යානෙන් අර නින්දට වැටලා හිටපු ජලවලසුන් වගේක් සඳට අරගෙන ගියා. හැබැයි අවාසනාවකට අප්‍රේල් 11 වෙනිදා යානේ සඳට ගොඩ බස්සන්න හදනකොට ඇති වුණු දෝෂයක් නිසා ඒක වේගයෙන් ගිහින් සඳ මතට කඩා වැටුණා. ඉතින් මේ අනතුරින් මේ සත්තු මැරෙන්නේ නැති කියලාද හිතන්නේ? විද්‍යාඥයෝ රසායනාගාරයක් ඇතුළේ විශේෂ පරීක්ෂණයක් කරලා බැලුවා. තුවක්කුවකින් මේ ජලවලසුන්ව විදලා බලද්දී තත්පරයට මීට 925ක අධික වේගයකින් හැප්පුණත් මේ සත්තු ඒකින් බේරිලා ජීවත් වෙනවා කියලා එයාලා හොයාගත්තා. දැන් හිතලා බලන්නකෝ අර සඳට කඩා වැටුණු බෙරිෂීට් යානේ වේගය වුණේ තත්පරයට මීටර 138ක් විතරයි. ඒ කියන්නේ ජලවලසුන්ට දරා ගන්න පුළුවන් උපරිම සීමාවට වඩා ඒක ගොඩක්ම අඩුයි. ඒ නිසා පරීක්ෂකයන්ට ලොකු විශ්වාසයක් තියෙනවා අර නිදාගෙන හිටපු ජලවලසුන් සඳේ අනතුරින් කිසිම ප්‍රශ්නයක් නැතුව බේරෙන්නේ නැති කියලා. ඒකනේ දැන් මේ සත්තු සඳේ දුවිලි අතරේ විසිරීලා ඉන්නවා. අර වීදුරු සන්නාහය ඇඟේ තියෙන නිසා සඳේ තියෙන ඍණ 191 දරුණු සීතලටවත් අංශක 120ක දවල්න රස්නෙටවත් සඳට එන විකිරණ වලටවත් මෙයාලව විනාශ කරන්න බෑ. හැබැයි ඉතින් මෙතන ලොකුම ප්‍රශ්නේ මේකයි මේ ජලවලසුන්ට අර කවරෙන් එළියට එවිත් අවදි වෙන්න නම් අනිවාර්යෙන්ම ද්‍රව ජලය සහ ඔක්සිජන් ඕනේ. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ සඳ මත නිදාගෙන ඉන්න මේ පුංචි අභ්‍යවකාශගාමීන් කවදා හරි ආයෙත් අවදි වෙයිද? ඒ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඒ කුතුහලයත් එක්කම අදත් අපි මේ පැහැදිලි කිරීමෙන් සමුගන්නවා. නවතත් මේ වගේම අපුරු තොරතුරු ගොඩක් එක්ක හමු වෙමු.